What's up boys? තවත් වීඩියෝ එකකට සාදරයෙන් පිළිගන්නවා කොල්ලෝ ටික. අද වීඩියෝ මම කතා කරන්න යන්නේ මගේ shoe collection එක ගැන. මොකද ගොඩක් කට්ටිය මම live stream එකේ මැදදී අහනවා මගේ shoe collection එක ගැන. අයියෝ වගේ shoes කීයක් තියෙනවද? මොනවද තියෙන shoes එහෙම කියලා. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක මම ඔයගලන්ට මගේ shoe collection එක පෙන්නන්නම් කියලා. ඉතින් මෙතන තියෙනවා මම දැන් අවුරුදු ගානක් තිස්සේ collect කරපු shoes ටිකක්. මම තාම වෙයා කරන. ඉතින් අපි බලමු එකින් එකට ගිහිල්ලා මේවා මොනවද කියලා. ඒත් එකම මේ shoes ඔක්කොම දැන් ඔයගලන්ට අපේ Men's Improvement LK website එකේ ඔයාලට හොයාගන්න පුළුවන්. shoe කියන කැටගරිය යටතේ. මේ exact shoe එක නැතුණාට මේ ළඟින් යන shoe හැම එකම අපි හොයලා website එකට දාලා තියෙනවා. අපි දැන් ගිහිල්ලා බලමු මේ shoes මොනවද කියලා. මම පිළිවෙලට එකින් එක යන්න බාන්නම් මම ගත්ත පිළිවෙල අනුව මේවා. හරිද? හරි. මෙතනින් මම මුලින්ම යන්න මතන මේක තමයි මේ කලෙක්ෂන් එකකින් පරණම එක. මෙන්න මේ ෂූ එකට ඒක ටිකක් වෙයා අවුට් වෙලා තියෙන්නේ. මේක මට gift එකක් විතර හම්බෙච්චා මගේ බර්ත්ඩේ එකට. ඉතින් මේක මාස් ෂූ එකක් මම ගොඩක් ඇඳලා තියෙනවා. ඔයගලන්ට පේන දි පොඩ්ඩක් වෙයා එන්ට එකක් වෙලා තියෙනවා. ඉතින් මේක මම කැෂුවල් තැන් වලට වෙයා කරනවා ගොඩක්ම නෝමල් අවස්ථාවලට අවුට්ෆිට් එකට ගැලපෙන විදියට. මොකද මේක සාමාන්‍යයෙන් ඩ්‍රෙස් අප් කරන්නත් පුළුවන් වා ෂර්ට් වල ටී-ෂර්ට් වලට උනත් යට කරලා දීදී පොඩ්ඩක් ක්ලාසි විදියට ලුක් එකක් ගන්න මේක වෙයා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනින් මම ගත්ත ෂූ එක තමයි මෙන්න මේ දෙක. ක්ලාසික් වයිට් ස්නීකර්ස්. මං channel එක පටන් ගත්ත කලින් නම් කියනවනේ හැම කොලෙක්ටම අනිවාර්යෙන් වයිට් ස්නීකර්ස් එකක් තියෙන්න ඕනේ කියලා. මොකද මේක ඔයාට ඕන විදිහකට ස්ටයිල් කරන්න පුළුවන්. ඔයාට කැෂුවලි වෙයා කරන්න පුළුවන්. ඊට පස්සේ ෆෝමලි වෙයා කරන්න පුළුවන්. සූට් එක උනත් ඔයාට වයිට් ස්නීකර්ස් වෙයා කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් වයිට් ස්නීකර්ස් එකක් essential item එකක් කොල්ලෙගේ wardrobe එක තියෙන්න ඕනේ. මොකද මේක කියන්නේ මාර විදිය versatile shoe එකක්. හරිද? ඒකම out of style යන්නේ නැහැ කවදාවත්. දැන් මේ වයිට් ස්නීකර්ස් ගැන මම කතා කරන්නේ මම හිතන්නේ channel එක පටන් ගත්ත කාලේ ඉඳන් කතා කරනවා. හරිද? මම දැකලා තියෙනවා fashion channel වල 2017 16 ඉඳලම මේ ගැන කතා කරනවා. ඉතින් තාමත් කතා කරනවා මොකද ඇත්තටම out of style යන්නේ නැහැ කවදාවත්. හොඳ plain white sneakers එකක්. හරිද? ඉතින් මේක අනිවාර්ය staple item එකක් වාගා තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ දෙක. මම හිතන්නේ මම ගත්තේ මේක one go face mall එකකින්. එතන address කියලා clothing shop එකක් තියෙනවා. ඒකෙන් තමයි මම මේක ගත්තේ. ඉතින් මේකත් මම ගොඩක් වෙයා කරනවා casual අවස්ථාවලට formally නොත් වෙයා කරලා තියෙනවා මම. මොකද මේකේ අර හොඳ leather black look එකක් තියෙන හින්දා. මේකත් essential shoe එකක් කොල්ලෝ ගාව තියෙන්න ඕනේ. white sole එකක් තියෙන black sneaker එකක්. එහෙම නැත්නම් අපි ඉස්සරහට කතා කරනවා මෙන්න මේ වගේ. මේවා කොහොම හරි white sole එකකුයි black top එකකුයි තියෙන sneaker එකක් උත් essential ඔයාලට ස්ටයිලිෂ් විදිහට අඳින්න ඕන. මොකද ලේසි මේක පෙයා කරන්න ඕනම outfit එකක් එක්ක. ඔයා ඕනම වෙලාවක black top එකක් අඳිද්දි ඔයාලට පුළුවන් මේ වගේ shoes එකක් rock කරන්න casual situations වලදී. ඊට පස්සේ මම ගත්ත shoes දෙකක් මම ගත්තා back to back. එකක් තමයි මෙන්න මේක. මේකත් මම හරිම ආදරය කරන sneaker එකක්. මොකද මේකත් හරිම versatile. especially මම මොනවා හරි එක්කෝ බ්‍රවුන් එහෙම නැත්නම් ග්‍රීන් වගේ টොප් එකක් වෙයා කරද්දී අනිවාර්යෙන් මම මේක වෙයා කරනවා. මොකද මේකේ ග්‍රීන් and brown detail තියෙන හින්දා. ඉතින් මේකත් මම ආස shoe එක මම ගොඩක් outfits වලින් ඔයගොල්ලෝ දැකලාදී මම මේක වෙයා කරනවා Instagram එකෙන් මම videos දාද්දී. So this is one of my favorites and most worn pairs of this collection. වැඩිපුරම ඇඳපු පෙයක් මේක. ඊට පස්සේ ඒත් එක්ක මම purchase කරපු දෙයක් තමයි මෙන්න මේ දෙක. මේ loafers දෙක. මේක හරිම relax ඕනම තැනකට දාන්න පුළුවන් පෙයා එකක්. තියෙන මේක ෆැබ්‍රික් එකක් තියෙන ඩෙනිම් වගේ පොඩක් ඝනකම් රෙද්දක් තියෙන. ඉතින් හරිම සහැල්ලුයි බරවත් නෑ පොඩ්ඩක්වත්. හරිද? පුළුම් පොතක් වගේ. මම ෂෝර්ට්ස් වගේ දෙයක් වෙයා කරද්දී එහෙම නැත්නම් normal මම casual relax එකේ ඉඳ යන තැනකට අනිවාර්යෙන් මේ වගේ දෙයක් වෙයා කරනවාමයි. හරිද? මොකද මේක මාරම සහැල්ලු පෙයා දෙකක්. ඒත් එක්කම මේකත් එක්ක මං ගත්ත තව දෙකක් මේ වෙලාවේ මෙතන නෑ ඒක. මොකද මගේ family member කෙනෙක් දාගෙන ගිහිල්ලා ඒ දෙක. ඒ දෙක තමයි මේ brown leather and white sole loafers දෙක. මේකත් මම ආසම පෙයා දෙයක්. මම නිතරම එළියට යද්දිම නිතරම වෙයා කරන දෙයක් මේක. ඔයගොල්ලෝ ගොඩක් දැකලා ඇති වීඩියෝස් වල හැම මම මේ shoes එක දාගෙන ඉන්නවා. ඉතින් මේකත් මාරම versatile shoe එකක්. මොකද ඕනම එකක මේක ඔයාලට වෙයා කරන්න පුළුවන්. ආයේ styling options endless මචං. හරිද? ඉතින් මේකත් අපේ වෙබ්සයිට් එකට දාලා තියෙනවා. ඔයගොල්ලෝ කැමති කට්ටිය කියලා check out කරන්න පුළුවන්. colors දෙකකින් black and brown. Okay, on to the next one. I think this beige, white and navy blue sneakers. මේවට සාමාන්‍යයෙන් කියන්නේ skateboard shoes කියලා එහෙම නැත්නම් casual sneakers කියලා.
මේකත් ඒ ගණයට අයිති වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ස්නීකත් ඒ ගණයට අයිති වෙනවා. හරිද? මේකත් එහෙමයි. මේවට ස්කේට් බෝඩ් ෂූස් කියලා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් normal casual situation වලට ඔයා කරන්න ගොඩක් suitable මේවා. ඒත් එක මේකේ color එක beige and navy blue මාරම ලස්සනයි. මම මේකත් ආස පෙයක් ඒත් මට ගොඩක් වෙයා කරන්න හම්බෙච්ච නැති පෙයා එකක්. හරිද? මම සාමාන්‍යයෙන් අර බේසික් ඒවා තමයි වැඩිපුරම වෙයා කරන්නේ. white sneakers දෙක, ඊට පස්සේ loafers, black sneakers වගේ. ඉතින් මේක මට වැඩිපුර වෙයා කරන්න හම්බෙලා නැහැ. මම දැන් අරගෙන මේක මාස අවුරුද්දකට වඩා වැඩි. ඒත් මං මතනේ 10 පාරක්වත් වෙයා කරලා නැහැ මේ ස්නීක එක. හරිද? ඉතින් ඒකයි තාම ලස්සන කන්ඩිෂන් එකෙන් තියෙන්නේ. on next one is I think this. මේකත් මං කලින් පෙන්නුවාගේ ස්කේට්බෝඩ් ෂූස් දෙකක්. කොල්ට්‍රෝයිල් වගේ ෆැබ්‍රික් එකක් තියෙන්නේ. ඒත් එකම white details තියෙනවා. සෝල් එක beige color, black outline එකක් එක්ක. ඉතින් මේකත් versatile sneaker එකක්. මං නිතරම වගේ අඳිනවා black outfits එක්ක. සාමාන්‍යයෙන් මේකට වඩා වැඩිපුර casual vibe එක තමයි මේකෙන් දෙන්නේ. මොකද මේකේ white details එහෙම තියෙන නිසා අර casual පැත්ත තමයි ටිකක් බර වෙන්නේ. ඉතින් ගොඩක් formal වලට වැඩිය ගැලපෙන්නේ නැහැ. formal වලට වැඩිපුරම ගැලපෙන්නේ මෙන්න මේ වගේ all black sneaker එකක්. හරි. ඊට පස්සේ මෙන්න මේ දෙක. මගේ මං gym එකට ගොඩක් කල් තිස්සේ වෙයා කරපු එකක්. මම හිතන අවුරුද්දක් විතර මම වෙයා කරා මේ gym එකට. ඉතින් මේකත් හොඳ shoe එකක්. හරිම සැහැල්ලුයි. වෙයා කරන් ඉන්නෙම හරිම ලේසි. ඒත් එකම මේකත් ගොඩක් වෙයා අවුට් වෙලා තියෙන්නේ. මම නිතරම දාන හින්දා සතියට 3-4 පාරක් මේක gym එකට මම දානවා. මම මේ ටිකට අන්තිමට යන්නම්. ඊට පස්සේ මම ළඟදිම gym එකට ගත්ත sneakers දෙක තමයි මෙන්න මේ දෙක. මේකත් sneakers මම දැන් මාසයක් විතර ඇති අරගෙන gym එකට වෙයා කරන්න මම ගත්තේ. මේක grey shoe එකක් white and black details එක්ක. මේකත් හරියම පහසුවෙන් දාගෙන ඉන්න. gym එකේ workout කරද්දී මාරම සැහැල්ලුවක් දැනෙන්නේ කකුල් වලට. හරි මම හිතන්නේ ඔක්කොම මේ වෙද්දි කතා කරා මෙතන තියෙන shoes ටික. ඊට පස්සේ අපි යමු මෙන්න මේ shoes තුනට. මේ shoes තුන මම තනිකරම ගත්තේ මම බයික් එකේ රයිඩ් කරද්දී වෙයා කරන්න. මොකද සාමාන්‍ය කොට දැකලා ඇති බයික් රයිඩර්ස්ලා බූට්ස් වෙයා කරනවා. මෝටර්සයිකල් බූට්ස් වෙයා කරනවා. ඒකේ පර්පස් එක තමයි ඔයාගේ ඇන්කල් එක එහෙම ආරක්ෂා කරන එක ඕනම ඇක්සිඩන්ට් එකකදී. ඉතින් සාමාන්‍ය පොඩි ප්‍රොටෙක්ෂන් එකක් අවශ්‍ය නම් මම ගත්තා උස ඇන්කල් එක බූට් ටයිප් shoes ටිකක්. මේ එක shoe එකක්. මේකත් මම නිතරම වගේ දාන එකක්. ඊට පස්සේ අනිත් එක මෙන්න මේක. මේකත් velvet වගේ fabric එකක් තියෙන එකක්. ඊට පස්සේ අනිත් එක leather black boots. හරි. මේ තුනම මාරු මාරු ඔයා කරනවා මම අඳින outfit එක අනුව. දැන් මම මේ jacket collection එකකුත් තියෙන හින්දා සාමාන්‍යයෙන් black jacket එක අඳුත් මම අනිවාර්යෙන් මේ දෙක තමයි ඔයා කරන්නේ. තව grey jacket එකක් තියෙනවා. ඒක ඔයා කරොත් මම ඔයා කරනවා මෙන්න මේ දෙක. එහෙම නැත්නම් leather jacket එක ඔයා කරොත් මම ඔයා කරනවා මෙන්න මේ boots එක. ඉතින් මේ ටික තමයි මාරු මාරු මම ඔයා කරන්නේ motorcycle ride කරද්දී. ඉතින් ඔයත් rider කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වගේ shoes දැක්වත් ගන්න ඔයාගේ protection එකට. මම දකිනවා ගොඩක් කොල්ලෝ නිකන් බාට දාගෙන තමයි යන්නේ. හරි. එහෙම නැත්නම් නිකන් හරි shoes එකක් හරි දාගෙන ඉල්ලලා ඔහේ බාට දාගෙන යන්න එපා මචං. පොඩ්ඩක් හරි මේ වෙලාව පෙරළුණොත් මචං කකුල් වල ලෙලි යනවා. ඉතින් ඔයාලට කරන්න පුළුවන් පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි රයිඩර් කෙනෙක් නම් මේ වගේවත් පොඩි half boot shoes එකක් purchase කරන එක. හරිද? ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි රයිඩ් කරද්දී. ඉතින් ඔය ටික තමයි මචං මගේ shoe collection එක දැනට තියෙන. මගේ තව දෙක තුනක් තිබ්බා ඒවා මිස්ප්ලේස්ලා තියෙන්නේ කොහොමද කියලා මට හොයාගන්න බෑ. ඉතින් මේ shoes හැම එකම ඔයගලන්ට හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එකේ mensimprovement.lk. මේ exact shoe එක නැති වෙන්න පුළුවන්. ඒත් මේ ළඟින් යන same purpose එකට use කරන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍ය තැනට ඒ විදිහටම use කරන්න පුළුවන් විදිහේ sneakers අපි හොයලා වෙබ්සයිට් එකට add කරලා තියෙනවා. හරි ඉතින් ඔයාලට ගිහලා හොයාගන්න පුළුවන්. ඒත් මම කියන්නම් මෙතන ඔගොල්ලෝ sizes ගද්දි කරන්න ඕන දේ තමයි ඔගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ විලුඹේ ඉඳලා ඔයගොල්ලන්ගේ මහපට ඇඟිල්ලට තියෙන දුර සෙන්ටිමීටර් ගාන. හරිද? අපි වෙබ්සයිට් එකේ දාලා තියෙන සෙන්ටිමීටර් ගානින් තමයි shoe එක තෝරගන්න. මොකද ඒක තමයි ගොඩක්ම ලේසි. අපි ගද්දිත් ඕඩර් කරද්දිත් අපිට ලේසි එහෙම කරලා ගෙන්න එක තමයි. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ විලුඹේ ඉඳලා ඔයගොල්ලන්ගේ මහපට ඇඟිල්ල වෙනකන් කොච්චර සෙන්ටිමීටර් ගානක් තියෙනවද කියලා ඒ ගාන නොබලලා ඔයගොල්ලෝ ඕඩර් කරන්න ඕනේ. ඒකට තමයි ඔයගොල්ලන්ට හරියටම exact shoe එක හොයාගන්න පුළුවන්. හරිද? ඉතින් මම හිතනවා මේක ඔයගොල්ලන්ට ගොඩක් උදව් වෙන්න ඇති කියලා. සාමාන්‍ය shoe එකක් මොන වගේ තැනකද use කරන්න පුළුවන් ඒත් එකම මොනවද තියෙන options කියලා දැනගන්න. හරිද? අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. peace.